හෙලෝ කට්ටිය අද මේ පාර ඔලෙවල් විභාගේ අද ඉතිහාස පේපරේ තිබ්බා. ඉතින් ඉතිහාස පේපරේ කොහොමද ඉතින් ඔයාලා හොඳට ලිව්වද? ලේසිද අමාරුද? කොහොමද ඉතින් පේපරේ කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ ඉතිහාස පේපරේ MCQ උත්තර තමයි මේ මන් දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න කීයක් හරිද කියලා. අවුල් යනවා නම් බලන්න එපා. ඊට පස්සේ ඊළඟ තියෙන විෂයන් කරගන්න බැරි වෙයි. අවුල් යන්නේ නැත්තම් කීයක් හරිද කියලා බලාගන්න ඕනේ නම් මේ උත්තර බලන්න කීයක් හරිද කියලා. ඉතින් පේපරේ කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ ඉතිහාස පේපරේ උත්තර. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම ඔයාලා එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න, like එකක් දාන්න.